ඉතින් ඔයාලට කොහොමද? ඔන්න අදත් මම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම ගියා තිලක වර්ධනකට. ඇයි දන්නවද? මගේ බබාට මෙන්න මේ ප්ලේ පෙන් එක අරගෙන එන්න. ඉතින් හුඟ දවසක් ඉඳලා ගන්න හිතේ තියන් හිටපු දෙයක් තමයි මේ. මොකද මම තනියම තමයි දවල්ට බබා බලාගන්නේ. කවුරුත් ගෙදර නැහැ. ඒ නිසා මට තනියම ටික කරගන්නකොට මේ වගේ දෙයක් ගොඩාක් වැදගත් වෙයි කියලා හිතුණා. ඒ නිසා ගොඩක් දවස් ප්ලෑන් කරගෙන ඉඳලා අන්තිමේ මම තීරණය කරා ප්ලේ පෙන් එකක් ගන්නවා කියලා. මොකද අද කාලෙත් එක්ක මේ වගේ දෙයක් ගන්න එක ටිකක් අමාරුයිනේ. පුංචි බබෙක් ඉන්න තැනක. ඉතින් මම හිතුවා මේ වගේ දෙයක් මට ගොඩක් වැදගත් වෙයි කියලා. ඒ නිසා ඔන්න මම අරගෙන ආවා. ඉතින් මගේ අක්කා ඔන්න දැන් ඒක සෙට් කරන ගමන් තමයි තියෙන්නේ. වැඩි අමාරු නැහැ. ඒක සෙට් කරලාමයි තියෙන්නේ. අපිට තියෙන්නේ ගානට බැලන්ස් කරලා පටි තියෙනවා. ඒක ගැට ගහ ගන්න තමයි තියෙන්නේ. ගැට ගහලා ඉවරලා අන්තිමට ඇතුළට මෙට්ටේ දාන්නයි තියෙන්නේ. ඉතින් මේක මාරම කම්ෆර්ටබල්. බබාටත් හරිම හොඳයි. ඉතින් ඔන්න දැන් සෙට් කරලා ඉවරයි. මම මේ හදන්නේ අපිට ඉතින් මේ බෝල ෆ්‍රී තමයි හම්බුනේ. 25ක් තිබුණා. ඉතින් තාම බබා නම් නිදි. ඒ අතරේ අපි මේක ටික ටක් ගාලා ෆිට කරගත්තා. මොකද එයා කොහොම මේකට කැමති වෙයිද දන්නේ නැහනේ. ඒ නිසා එයා නැගිටින්න කලින් අපි මේ ටික සෙට් කරලා තියාගත්තා. ඉතින් ඔක්කොටම දැන් මම මේ වගේ තමයි පේන්නේ තිබුණේ. ඉතින් හිතුවට වඩා මාරම හොඳයි. ගොඩක් ඉඩ තියෙනවා. ඔන්න දැන් මගේ චූටි මැණික නැකිලා ඉන්නේ. එයාව ඒක ඇතුලෙන් තිබ්බහම එයා නම් ගොඩක් ආස වුණා. මොකද ගොඩක් බෝල් එහෙම තියෙන නිසා ඇත්තටම මට බයක් නැතුව වැටි කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මොකද එළියේ තියලා ගියත් බයයි බබා වැටෙයිද දන්නේ නැහැ කියලා කොයි වෙලාවෙත්. ඉතින් මේක ටීවී එකත් ළඟ තියෙන නිසා එයා සැරින් සැරේ ටීවී එකත් බලනවා. ඒ වගේම සාලේ තියාගත්ත නිසා අපටත් බබාව සැරින් සැරේ බලන්න ලේසි. ඉතින් එයා මේකට ගොඩාක් කැමති වුණා. අන්න ඉතින් එයා දැන් සෙල්ලම් කරනවා. ඇත්තටම තනියම ටික කරගන්න අම්ම කෙනෙකුට නම් මේ වගේ ප්ලේ පෙන් එකක් ගොඩාක් වටිනවා. එහෙනම් ගිහින් එන්නම්.